ඉතින් මිත්‍රවරුනි සිංහල දෙමළ අලුත් අවුරුදු උදා වෙන්න තව ඉතුරු වෙලා තියෙන්නේ හරියටම නැන්ද කිරි බෝතලයක් දෙන්නම් කිව්වා කිරි උතුරවන්න. දැන් තෙමීගෙනම යන්න වෙනවා ගෙදෙට්ට. මම පොඩ්ඩක් ඉන්න මම ලියාගෙන ආව එක මේ නොනගතේ උදා වෙන්නේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලනකොට දැන් නොනගතේ උදා වෙලා නිරෝගී බව ඇති වෙන්න හොඳම එළ කිරි එකක් හම්බුණා. නැන්ද සීන් ටිකක් දාලා අලුත් අවුරුද්ද උදා වෙලා දන්නේ නැහැ. දෙමාපියොත් එක්ක තියෙන මේ බැඳීම අවුරුද්ද කියන එක විසන්ධි කරොත් එතකොට මේ අවුව ඉද්ද ගැහුවා වගේ ඔයාලට ඉස්සරහ පේන අපේ ගමේ පන්සල. ඔබ මේ ලෝකේ කොතනක හිටියත් සතුටින් ඉන්න. අයිබෝවන් මිත්‍රවරුනි සුබ දවසක් වේවා. ඉතින් මම මේ නැන්දලා ගෙදරට යන ගමක් ඉන්නේ. දොබෙන් යන වැස්සකට අහු වෙලා ඉන්නේ. හොඳට පායන තිබුණේ කොහොම හරි එකපාරම වෙනස් වුණේ. ඉතින් මිත්‍රවරුනි සිංහල දෙමළ අලුත් අවුරුදු උදා වෙන්න තව ඉතුරු වෙලා තියෙන්නේ හරියටම පැය කිහිපයක කාලයක්. ඉතින් මේ vlog එක මම shoot කරනකොට දැන් 5:00ට විතර ඇති. මම ගෙදරින් පිටත් වුණේ 5ට. නමුත් වැස්සට වුණ හින්දා විනාඩි 5-10ක් පොඩ්ඩක් වෙලා ගියා. අර මාම කෙනෙක් ගෙදරකට වෙලා චුට්ටක් හිටියේ. ඉතින් මං නැන්දලා ගෙදරට යන්නේ මේ දැන් කිරි ඉතිරි වීමේ නැකත තියෙනමනේ. අන්න ඒකට පොඩ්ඩක් කිරි ටිකක් ඉල්ලන් එන්න. ඉතින් අපේ නැන්දලා ගෙදර ගව පට්ටියක් තියෙනවා. අපි ගවෙක් ඉන්නවා. ඔයාලට මම කලින් වීඩියෝ වල ඒ ටික පෙන්නලා තියෙනවා. ඉතින් නැන්ද කිරි බෝතලයක් දෙන්නම් කිව්වා කිරි උතුරවන්න. ඉතින් කිරි බෝතලය අරන් එන්න තමයි මම මේ පාරට බැස්සේ. ඉතින් දැන් තෙමීගෙනම යන්න වෙනවා ගෙදෙට්ට. තව පැය කිහිපයකින් කොහොම හරි මිත්‍රවරුනි මේ නොනගතේ උදා වෙනවා. මම පොඩ්ඩක් ඉන්න මම ලියාගෙන ආව එක මේ කොලේක. රයිට් ඔයාලට පේනවා අලුත් අවුරුද්ද උදාව 14 පාන්දර 3:21කට තමයි උදා වෙන්නේ. ඉතින් මේ පාර අලුත් අවුරුද්ද ටිකක් වෙනස්. කියන්නේ වෙන දවස්වල නොනගතේ එහෙම ටිකක් උදේ වරුවක එහෙම නැත්නම් දවල් වරුවකනේ තියෙන්නේ. ඉතින් මේ පාර නොනගතේ තියෙන්නේ 13 ඉරිදා. කියන්නේ අද දවසේ රාත්‍රී 8:54 තමයි නොනගතේ උදා වෙන්නේ. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලනකොට දැන් නොනගතේ උදා වෙලා දැන් ඔයාලා පොඩ්ඩක් එහෙම නැත්නම් ෆිල්ම් එකක් එහෙම නැත්නම් ටීවී එකේ මොකක් හරි වැඩසටහනක් බලන වෙලාව මම හිතන්නේ. ඉතින් මේ නොනගතේ 14 සඳුදා උදේ 9:45 වෙනකන් තියෙනවා මිත්‍රවරුනි. ඉතින් ඊට පස්සේ තමයි ආහාර පිසීම නැගත තියෙන්නේ. ඒක 14 සඳුදා උදේ ඒ කියන්නේ පාන්දර 4:04ට තමයි උදා වෙන්නේ. ඊට පස්සේ වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම ආහාර අනුභවයේ ඒ නැගත 14 සඳුදා උදේ 6:44ට තමයි තියෙන්නේ. ඉතින් මේ ආහාර පිසීම කියන නැකතට අපි ලිප්ගෙනි මොලවලා මුලින්ම කිරි උතුරවන්න එපා. ඉතින් මේ කිරි බෝතලයක් අරන් ඉන්න තමයි මම මේ නැන්දලා ගෙදරට යන්නේ. ඉතින් අද පරණ අවුරුද්දට කලින් නවසඳ බැලීම කියන චාරිත්‍රාක් තියෙනවා. ඒ වගේම පරණ අවුරුද්දට අපි ස්නානය කරනවා. ඉතින් ඒ ස්නානය කරන්නේ සාමාන්‍යයෙන් ලෙඩ දුරු වෙන්න, නිරෝගී බව ඇති වෙන්න සහ අලුත් අවුරුද්දකටනේ දැන් අපි අවතීර්ණ වෙන්නේ. ඉතින් අලුත් අවුරුද්දකට යනකොට ස්නානය කරලා පිරිසුදු වෙලා තමයි ඒ ඉදිරි වැඩ කටයුතු වලට යන්නේ. හරි ඉතින් මිත්‍රෝනි මම නැන්දලා ගෙදරට ආවොන්නේ. ගෙදරට ආවට මට මේ වැස්සට වුණු හින්දා නැන්දලා මේ කිරි ටික දොවලා ඉතින් මේ බෝතලෙට තමයි කිරි ටික දාන්නේ. ඉතින් මට chance එකක් තියෙනවා මේ කිරි ටිකක් බීලත් යන්න. මේ ඉතින් මිත්‍රරුනි හම්බෙන් ඔන්න මට හොඳම එළ කිරි එකක් හම්බුණා. ඉතින් පානය කරලා බලමුද පොඩ්ඩක්. නැන්ද සීන් ටිකක් දාලා
හරිම ගමේ භාෂාවෙන් කිව්ව පංකාදුයි. පංකාදු 5යි. පහම දෙන්න පුළුවන් පේනන්දට. ඉතින් දැන් වෙලාව 6ට කිට්ටුයි. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලනකොට දැන් ගොඩක් රැ වෙලා වෙන්න පුළුවන්. සමහර විට අලුත් අවුරුද්ද උදා වෙලා දන්නේ නැහැ. කොහොම හරි අලුත් අවුරුද්ද කියලා කියන්නේ සිංහල දෙමළ ජනතාවට විශේෂයෙන්ම මේ අපේ ශ්‍රී ලාංකිකයන්ට ලක්වාසී ලෝකවාසී ශ්‍රී ලාංකිකයන්ට හරිම මේ වැදගත් ඒ වගේම හරිම වටින සංස්කෘතික මංගල්‍යයක්. ඉතින් ඈත අතීතයේ ඉඳලම මේ අපේ දේශයේ එහෙම නැත්නම් අපේ රටේ සිංහලයෝ ඒ වගේම දෙමළ ජනතාව මේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද තාමත්ම උත්සවශ්‍රීයෙන් සමරනවා. විශේෂයෙන් මේ ගමත් එක්ක කියන්නේ දැන් අපි වුණත් නගරේ වැඩ කරනවා, ඔයාලා වුණත් සමහර නගරේ වැඩ කරනවා. ඇති නමුත් සිංහල අලුත් අවුරුද්දට නිමාඩු අරගෙන ගම්බින් බලා මේ මිනිස්සු එනවා. ඉතින් ගම කියන එක ගමේ බැඳීම, ඒ වගේම දෙමාපියොත් එක්ක තියෙන ඒ බැඳීම, ඒ සුන්දරත්වය මේ සිංහල දෙමළ කියන අලුත් අවුරුද්දෙන් ඇත්තටම විදහාපානවා. මම එක්තරා වැඩසටහනක මේ දැන් කාලයකට කලින් ඇහුවා මේ අවුරුද්ද කියන එකේ තේරුම. ඒකට මට මතක විදිහට මොකක් හරි නාලිකාවක අපේ ජැක්සන් ඇන්තනි මහත්මයා කියනවා මේ එයා පොතකින් දැකලා දැනගත්ත කියලා මේ අවුරුද්ද කියන එක විසන්ධි කරොත් අවුදන රෝදන ඉද්ද කියලා තමයි විසන්ධි කරොත් එන්නේ. එතකොට මේ අවුව ඉද්ද ගැහුවා වගේ තියෙන කාල සීමාව මේ අලුත් අවුරුද්ද කියලා ජැක්සන් ඇන්තනි මහත්මයා හරි අපූර්වට මට නම් එහෙම මේ එක්ස්ප්ලේන් කරන්න බෑ, මේ පැහැදිලි කරන්න බෑ. ඔහු හරි අපූර්වට ඒක පැහැදිලි කරා අවුරුද්ද කියන එක එහෙම විසන්ධි කරලා. ඉතින් අර ඔයාලට කියන්නේ මේ ළඟදී මම දැක්කා මේ රූපවාහිනියේ මේ අර අපේ හෙවණැල්ල කෙලින්ම උඩින්ම වැටෙනවා. ඒ කියන්නේ අපේ හෙවණැල්ල අපිටම පෑගෙනවා. ඒ කියන්නේ මේ කාලේ අලුත් අවුරුදු මේ අප්‍රේල් 13 14 සහ ඊට කලින් මේ දවස් කිහිපය මේ සූර්යා කෙලින්ම ඒ කියන්නේ ඉද්ද ගැහුවා වගේ කෙලින්ම අපිට සූර්ය ආලෝකය එනවා. ඒක තමයි මේ අවුරුද්දේ විශේෂත්වය. ඉතින් මිත්‍රවරුනි මම කිරි ටිකක් අරගෙන මල්ලකට දාගෙන දැන් උන්න ආයෙ ගෙදර බලා යන්න තමයි යන්නේ. දැන් වෙලාව 6:05 වෙලා. තව නොනගතේට තියෙන්නේ හරියටම 6:07 8:24 කිව්වනේ. පැය 2:00මාරක වගේ කාලයක්. ඉතින් මේ පුණ්‍ය කාලේ ඔයාලා ඒ කාලේ හරිම අර්ථවත් විදිහට සමරන්න කියලා මම ඉල්ලනවා. මොකද පුණ්‍ය කාලේ කියලා කියන්නේ නැකත් නැති කාලේ. ඉතින් මේ වෙලාවට ඔයාලා හොඳ දෙයක් ඉතින් කරන්න. මේ හවස 6ට බලන්නකො මේ අපේ පැත්තේ යාය කොහොමද තියෙන්නේ කියලා. ඔයාලට ඉස්සරහ පේනවා අපේ ගමේ පන්සල. වැස්ස පොඩ්ඩක් පායපු හින්දා අර පැත්තෙන් පොඩ්ඩක් අර සූර්යයා දැන් අවරට යන වෙලාවනේ. ඒකට මේ පැත්ත පොඩ්ඩක් ආලෝකමත් වෙලා එතනත් හරි ලස්සන දර්ශනයක් විදිහට පේනවා. ගමයි පන්සලයි වැවයි දාගබයි කියන ඒ සංකල්පය අපේ ගමේ නම් අර වැවක් එහෙම නැහැ. නමුත් පොඩි ඇලක් තියෙනවා. ඇලවල් දෙකක් තියෙනවා. මම නම් කියන්නේ ඉතින් ගඟ කියලා. පහසුවට. කොළඹ ඇවිල්ලා ඉතින් අර කැලණි ගඟ එහෙම දැක්කම අපේ ගඟවල් මොනවද කියලා හිතෙනවා. අලුත් අවුරුද්දක් ඉවර වෙලා අලුත් අවුරුද්දක් උදා වෙන්න තව තියෙන්නේ හිතාමත්ම පොඩි කාල සීමාවක්. ඉතින් අපි ජනවාරි මාසයේ නව වසරක් අලුතෙන් පිළිගන්නවා. ඒක තමයි මේ මුළු ලෝකයේම ක්‍රමවේදය. ඉතින් සිංහල සහ දෙමළ ජනතාව මේ අලුත් අවුරුද්ද කියන නව වසර එහෙම නැත්නම් අලුත් අවුරුද්ද අප්‍රේල් මාසයේ 13 14 කියන මේ දවස් දෙකේ සතුටින් බාර ගන්නවා. ලංකාවාසී ලෝකවාසී සිංහල දමිළ අපේ ආදරණීය මිත්‍රවරුනි, ඔබට මේ ලබන්නා වූ අලුත් අවුරුද්ද
කිරියෙන් පැණියෙන් ඉතිරෙන ඒ වගේම නිරෝගිමත් අලුත් අවුරුද්දක් වෙන්න කියලා ඔන්න මමත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මිත්‍රවරුනි ඔබ මේ ලෝකයේ කොතනක හිටියත් සතුටෙන් ඉන්න. ඒ වගේම මේ කාලය හරිම අර්ථවත් විදිහට සමරන්නට උත්සාහ කරන්න. එහෙනම් අපි තවත් දවසක සංක ව්ලොග් තුලින් හමු වෙමු. ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා.